මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ කොහොමද GRN එකක් app එක පාවිච්චි කරලා දාගන්නේ කියලා. මුලින් මතක තියාගන්න ඕනේ GRN එක දාන්න කලින් ඔයාලගේ root එක start කරලා තියෙන්න බෑ. GRN එක දාන්න දෙන්නේ නැහැ. root එක start කරලා තිබුණොත් root එක start කරන්න කලින් දාගන්න ඕනේ. නැත්නම් temporary root එක close කරලා තියෙන අවස්ථාවේදී GRN එක දාගන්න ඕනේ. හරි ඒක මතක තියාගෙන අපි යමු කොහොමද දාන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම මෙන්න මෙතන මෙනු එකට ගිහිල්ලා බලන්න එතන තියෙනවා add grn කියලා බටන් එකක්. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් ඔයාලට පෙන්නනවා. මෙතනින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ add item කියන එකට යන්න ඕනේ. එතකොට මෙතන ඔයාලගේ items ටික ඔක්කොම පෙන්නනවා. මුලින්ම ඔයාලා මෙතනින් දැන් grn එක බලාගෙන මෙතනින් ඔයාලට search කරන්න පුළුවන්. අපිට ID එකෙන් හරි මෙහෙම ගන්න පුළුවන්. එතන yogurt නම් ටච් කරලා මෙතනින් ගන්න quantity කියන්නේ bill එකේ තියෙන quantity දාන්න ඕනේ. ඊට එහා පැත්තේ free තියෙනවා නම් ඒක දාලා free quantity කියන තැන add grn කරන්න. ඒ විදිහට මෙන්න මේ list එකෙන් මේ දාපු එක මේ විදිහට ඔයාලට select වෙලා පෙන්නනවා. මේ විදිහට ගත්ත ඔක්කොම ටික ඔයාලට add කරගෙන යන්න පුළුවන්. මේ විදිහට GRN එක බලාගෙන ඔයාලට add කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට GRN එකේ තියෙන ඔක්කොම ටික add කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ මෙතන උඩ තියෙන කතිරයක් වගේ රතු පාට බටන් එක ඔබලා ඒක close කරලා දාන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයා දාපු item ටික list එකට add වෙලා තියෙනවා. ඔයාට මේක මෙහෙම එක පැත්තකට ඇදගෙන ගිහිල්ලා remove කරන්න පුළුවන් වැරදිලා තියෙනවා නම්. ඒක remove කරලා ආයෙත් ඔයාට add item ගිහිල්ලා මේකට ඕන නම් තව items add කරගන්න පුළුවන්. එතකොට ඒ ටිකත් මේ විදිහට add වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ GRN number කියන තැන ඔයාගේ GRN එකේ තියෙන අංකය. ඒ කියන්නේ Milko එකෙන් ඔයාලට දීලා තියෙන bill number එක දාලා keyboard එක back කරගෙන මෙන්න මෙතන මේ find as GRN කියන එක ඔබන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට GRN එක save වෙනවා. ඒ විදිහට තමයි GRN එකක් දාන්නේ. එතකොට ඒක ඔයාලගේ warehouse stock එකට add වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් stock transfer එකක් දාගන්න.